ජාතික රූපවාහිනිය කියන්නේ රාජ්‍ය සංස්ථාවක්. ඒක ඍජුවම රජයට අනුබද්ධ රජයේ සංස්ථාවක්. එතකොට ස්වාධීන රූපවාහිනිය කියන්නේ අර්ධ රාජ්‍ය නාලිකාවක්. නමුත් ඒකේ අර සාමාන්‍ය දේශපාලන මෙහෙවරවල් තක්සේරු කරද්දී ඉතින් රාජ්‍ය මාධ්‍යයක් හැටියට තමයි අනියම් විදියට කටයුතු කරන්නේ. නමුත් ජාතික රූපවාහිනිය එහෙම නෑ 100%ක්ම රාජ්‍ය මාධ්‍යයක් හැටියට තමයි ගනුදෙනු කරන්නේ. මොකද මේක මෙහි පනත කිව්වොත් 1982 අංක 6 දරන පනතින් තමයි මේකේ තියෙන කාර්ය භාරය හා විධිවිධාන ක්‍රියාත්මක වෙන්නේ. ඇතර මම 2018 මැයි 17 වෙනිදා ජාතික රූපවාහිනියේ සභාපති ධූරයට පැමිණිලා 2019 දෙසැම්බර් 31 තමයි මම සේවයෙන් ඉවත් වෙන්නේ නව රජයක් බලයට පත් වුණාන් පස්සේ. ගායන්ත කරුණාතිලක අමාත්‍යවරයා යටතේ රවි ජයවර්ධන නීතිඥ රවි ජයවර්ධන තමයි මට කලින් හිටපු සභාපතිවරයා. එතුමා ඉන්න කාලය තුලදී දැන් මේක රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හින්දා මේක බොහොම ණයබරින් මිරිකිලා යන යම් ආයතනයක් හැටියට කටයුතු කරන හින්දා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසියම් වරප්‍රසාදයක් ලබා දීලා තිබුණා ජාතික රූපවාහිනියට සේවක පරිණඩි ගෙවීම සඳහා මාස්පතා මිලියන 25ක අරමුදලක්. ඒක නොමිලේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කරන ප්‍රධානයක්. මාස්පතයි මිලියන 25ක මුදල අපිට ලැබෙනවා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සේවක වැටුප් ගෙවීම සඳහා. ඇත්තටම සේවක වැටුප් මාසෙකට මිලියන 65ත් 70ත් වගේ ප්‍රමාණයක් දක්වා විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒ කියන්නේ අතිකාල දීමනාද ඇතුළුව. එතකොට සමස්ත ඒ කියන්නේ අපේ සිස්ටම් එක නඩත්තු කිරීම ඇතුළු අපේ කියන්නේ විසිරුවා හැරීමේ සම්ප්‍රේෂණාගාරය ඇතුළු ඒ සියලු නඩත්තු කටයුතු සඳහා මාසෙකට මිලියන 95ක් වගේ මුදලක් වැය කරන්න වෙනවා මේ සංස්ථාව ඉදිරියට පවත්වාගෙන යන්න. එතකොට ඒකෙන් අර මිලියන 25 රාජ්‍ය ප්‍රධානයක් හැටියට ලැබුණා. 2019 මුදල් වර්ෂය සඳහා අයවැය සදද්දී පුළුවන් තරම් මේ තියෙන අනවශ්‍ය වියදම් කපා හරින්න. ඒ කියන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දෙන වියදම් පුළුවන් තරම් අඩු කරලා පුළුවන් විදිහකට මේ අය සහ වැය දෙක සන්තුලනය කරන්න. එතකොට එහි ප්‍රතිඵලයක් හැටියට 2019 වර්ෂයේ ජනවාරි මාසයේ පටන් 2019 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අපිට ලබා දීපු එතෙක් ලබා දී තිබුණු මිලියන 25ක මුදල් ප්‍රදානය අහිමි කරා. එතකොට ඒ අභියෝගයට දෛවයේ සරදමක් හැටියට මම මූණ දීලා ඒ සමස්ත මුදල් වර්ෂය තුල සියලු සේවක පරිණඩි අතිකාල දීමනා මේ කියන්නේ සමස්ත පද්ධතියම ක්‍රියාත්මක කිරීම ඒ කියන්නේ නඩත්තු කටයුතු විදුලි බලය ආදී සියලු දේවල් අපි උපයා ගන්නා මුදල තුල සමබර කරන්නට මට හැකි වුණා. එතකොට ඒ මුදල් කියන්නේ අපි ලාභ ඉපීමේ කියන කඩයිමට නොගියට ඒ මුදල් වර්ෂය තුල ඒ කියන්නේ 2019 මුදල් වර්ෂය තුල ජාතික රූපවාහිනිය මාස්පතා මිලියන 25ක් ගානේ මිලියන 200 ගානක ඉතිරියක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දීලා තිබුණා. එතකොට දැන් මෙතන වැදගත් වෙන්නේ කොහොමද එහෙමනම් මේ මිලියන 25 නැතුව අපි මේ කාලය තුල මේ ආයතනය පවත්වාගෙන ගියේ. රාජ්‍ය නාලිකා හෝ පෞද්ගලික නාලිකා තමන්ගේ ආදායම උපයාගන්නේ එයා ටයිම් එහෙම නැත්නම් තමන්ගේ කාලපට අලෙවි කරලා. එතකොට දැන් රාජ්‍ය නාලිකාවකට වෙන ලොකුම අකරතැබ්බේ තමයි මේ රජයේ මාධ්‍යයක් හැටියට මේක පාවිච්චි කරන හින්දා හැම වෙලාවෙම රජයේ ඉල්ලීම් වලට කියන්නේ රජයේ සංවර්ධන කටයුතු සම්බන්ධව රජයේ තියෙන යම්කිසි දේශපාලන අරමුණු සඳහා රජයේ තියෙන වෙනත් ඔවුන්ගේ තියෙන යම් විශේෂයෙන්ම මැතිවරණ සමයක් අහම තමන්ගේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ආදී දේ සඳහා මේ නාලිකාවල් තාම මේ සරල සාමාන්‍ය ක්‍රමවේදයක් යටතේ ඔවුන්ගේ පරිහරණයට අපිට වෙන් කරන්න සිද්ධ වෙනවා. ඒතර මම යනකොටත් එතන මේ අනියම් සේවකීන් ඇතුළුව සේවකින් 1200කට ආසන්න ප්‍රමාණයක් මේ ආයතනය තුල සේවය කරමින් හිටියා. ඒක විශාල ප්‍රමාණයක් ඒක. මම හිතන්නේ ලංකාවේ වෙන කිසිම මාධ්‍ය ආයතනයක ඒ හා සමාන සේවකින් පිරිසක් ඉන්නව ඇති කියලා. එතකොට ඒ සියලු සේවකීන්ගේ පරිණඩි අපි ගෙවමින් තමයි අර සමස්ත පද්ධතිය අපි නඩත්තු කළ යුත්තේ. එතකොට මංගල සමරවීර ඇමතිතුමා කිව්වා මේ නාලිකාව මිනිස්සුන්ට බලන්න පුළුවන් නාලිකාවක් කරන්න. ඇත්තටම පෞද්ගලික නාලිකාවල එයාටයි මෙච්චර ඉහළ මිල ගණන් වලට විකිනෙන්නේ. ඒ නාලිකාවල තරඟකාරී ඉතා හොඳ රසාස්වාදයකින් යුතු ජනතාව ඉල්ලා සිටින ආකාරයේ වැඩසටහන් ප්‍රදර්ශනය වෙනවා. නමුත් මේ රජයේ නාලිකා හැම වෙලාවම ආණ්ඩුවේ හොරණයාවක් හැටියට පාවිච්චි වෙලා මේ නාලිකා වටා මිනිස්සුන්ගේ තියෙන ආකර්ෂණය සහ රොද බැඳීම හුඟක් අවම මට්ටමක තියෙනවා. ඉතින් එතකොට ඊටාම සාරල සාමාන්‍ය විදිහට මේ නාලිකා වලින් මිනිස්සු ඈත් වෙනවා. දැන් උදාහරණයකට හිතන්නකො මේක අර ආදායම ඉපීම කියන තත්ත්වෙම නෙමෙයි. දැන් අපි හිතමු බලන්නේ නැති නාලිකාවක මිනිස්සු නිවුස් බලන්නෙත් නැහැනේ.
ඇත්තටම නිවුස් එක එහෙම නැත්නම් ප්‍රවෘත්තිය කියන එක තමයි හැම වෙලාවෙම රජයක් තමන්ගේ දේශපාලන මතය එහෙම නැත්නම් තමන්ගේ තියෙන දේශපාලන මෙහෙයුම් සම්බන්ධව ජනතාව එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න ඔවුන්ට sannivedanayak ලබා දෙන්නට පාවිච්චි කරන තැන. මම ගියන් පස්සේ ගිය පළවෙනි මාසෙදිම මම නව්‍යකරණ වැඩසටහන් නව්‍යකරණ ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඇත්තට මම යනකොටත් ජාතික රූපවාහිනියේ හිටපු සමහර නිෂ්පාදකවරුන් අවුරුදු ගානකින් කිසිම වැඩසටහනක් නොකරපු නිෂ්පාදකවරු හිටියා. ඒ කියන්නේ ඔවුන් ඉන් එකයි අවුට් එකයි ගහනවා, ඇවිල්ලා තමන්ගේ සේවය වාර්තා කරනවා, සමහරට අතිකාල දීමනක් ගන්නවා. නමුත් ඔවුන් කිසිදු වැඩසටහනක් කරලා නැහැ. ඊට පස්සේ මම හැම ඩිවිෂන් එකකම, ඒ කියන්නේ අපි කියනවානේ ප්‍රධාන ඒකක, ඒ ඒකකවල ප්‍රධානීන් කැඳවලා මම ලයිස්තුගත කිරීමක් කරා මේ ආයතනය තුල වැඩසටහන් පහුගිය අවුරුදු 2 ඇතුළත කරපු නිෂ්පාදකවරුන් සහ උන්ගේ කරපු වැඩසටහන් වල නාමාවලියක් මට දෙන්න කියලා. ඒ කාලපටවල අපි පෙළ ගැස්සූ වැඩසටහන් මොනවද? ඒවට තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මොනවද? සම්බන්ධ යම්කිසි සමීක්ෂණයක් කරා. ඒක බොහොම විවෘතව මේ ආයතනයේ සේවකීන් සමග ඒක රාශීව කරපු සාකච්ඡා ඔස්සේ තමයි ඒ කටයුත්ත කරේ. එහෙම කරලා මම වැඩ නොකරන නිෂ්පාදකවරුන්ට මම ප්‍රොපෝසල්ස් එහෙම නැත්නම් යෝජනාවල ඉදිරිපත් කරන්න කිව්වා නව වැඩසටහන් සඳහා. ඇත්තටම මම ගිහිලා මාස 3ක් ඇතුළත වැඩසටහන් 36ක් සඳහා අවසර ලබා දුන්නා නව වැඩසටහන්. ඊට පස්සේ මේ ජාතික රූපවාහිනියේ පෙන්නන ටෙලි නාට්‍ය පෞද්ගලික නාලිකාවක එපිසෝඩ් එකකට ලක්ෂ 4ක් ගෙවනවා නම් රජයේ මාධ්‍ය නාලිකාවක ලක්ෂ 2ක්වත් ගෙවන්නේ නැහැ. මුගක් ඒවා ලක්ෂ 1.30 1.20යි. එක එපිසෝඩ් එකකට ගෙවන ගාණ අනුව තමයි වෙලෙන්දෙක්ට ආදායමක් ලැබෙන්නේ තමන් බාර දෙන ටෙලි නාට්‍යයේ ලාභය හැටියට. මම කරා යම් යෝජනාවක් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියට යටත්ව ඊටාම විධිමත් ක්‍රමවේදයකින් කරපු එකක්. පිටතින් හොඳ නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් නිර්මාණකරුවන් කැඳවලා ඔවුන්ට අපි ආරාධනා කරනවා අපිට සංස්ථාවක් හැටියට ඉතා ඉහළ මිල ගණන් කොහෙත්ම ගෙවන්න බෑ. හැබැයි අපිට කිසියම් ආකාරයකට ඔබට අසාධාරණයක් නොවන හැබැයි පහළ මිල ගණනකට ජාතික රූපවාහිනිය කියන මේ රටේ ප්‍රධානතම මාධ්‍ය මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ආයතනය වෙනුවෙන් මේ කටයුත්තට උර දෙනවා කියන හැඟීමෙන් ඇවිල්ලා අපිට ඉහළ ප්‍රමිතියකින් නිර්මාණශීලී ප්‍රමිතියකින් යුතු නිර්මාණයක් අපිට දෙන්න කියලා. බොහෝම ගෞරවනීය විදිහට අපේ ඉල්ලීමට කන් දීලා එවැනි නිර්මාණශීලී නිෂ්පාදකවරුන් නිර්මාණකරුවන් ඇවිල්ලා අපේ නාලිකාවට නිර්මාණ කිසියම් වූ අඩු මුදලකට ලබා දෙන්න ඉදිරිපත් වුණා මේ නාලිකාවේ තියෙන ගෞරවය පිණිස. එන වසරේ හොඳම රූපවාහිනී නාලිකාව සම්මානය අපිට දිනා ගන්නට හැකි වෙනවා ජාතික රූපවාහිනියට වසර 15කට පස්සේ මේ කරපු වෙනස්කම හින්දා. ප්‍රධානම හේතුව මම කියන්නම් මේවා ලයිව් ටෙලිකාස්ට් දෙන්න කියලා කිසිම පදනමකින් තොරව කොන්දේසි විරහිතව සභාපතිවරයාගේ මේසෙට එන ලියුම් තියෙනවා ඇමතිවරුන්ගෙන් සහ ඊටත් ඉහළ අයගෙන්. එක්කෝ අපිට මේ එයා ටයිම් එකෙන් භාගයකටවත් මුදල් දෙන්න. එක්කෝ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙන්න පුළුවන්, ජනාධිපති කාර්යාලයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට මේ එයා ටයිම් එක දෙන්න අමාරුයි. මොකද මට ඊට පස්සේ මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති වලට සහ වෙනත් තැන්වලදී මට පිළිතුරු බඳින්න බෑ. එක්තරා අවස්ථාවකදී මේ අපේ ආණ්ඩුවට ලැබෙන එයා ටයිම් මදි කියලා. මම කියන්නේ නැහැ මම එයා ටයිම් පෙන්නලා දෙන්නම්. හැබැයි ඒවට මම අය කිරීමක් කරා. ඒ අය කිරීම එක්ක ස්පොන්සර් කෙනෙක් කරහා මට ලබා දෙන්න කටයුතු කරපු අවස්ථා තිබුණා. එහෙම නැත්නම් විශේෂම ජනාධිපති කාර්යාලයෙන් හැම වෙලාවකම අපිට අවම වශයෙන් මිලියන එක මුදල් ප්‍රදානයක් ඒ සියලු එයා ටයිම් වෙනුවෙන් ලබා දෙන්න වුන් කැප කරා. මොකද මම ඒක ලිඛිතව වුන්ට ඉල්ලීමක් හැටියට ඉදිරිපත් කරා. නමුත් ඕනම දෙයක් වරදින්න හෝ හරියන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි මං හිතන්නේ වෘත්තිකයින් හැටියට ඒ අවශ්‍ය තැන අවශ්‍ය පිළියම් අපි යොදලා අපිට ඒ සඳහා කටයුතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ එතන තියෙන්නේ ස්කිල් එකට වඩා ඒ පුද්ගලයා තුල තියෙන ඉදිරිපත් වීම සහ ඒ වෙනුවෙන් ගන්නා වූ ඍජු තීන්දුව తీරන කියන එකයි මම විශ්වාස කරන්නේ.